රෝග විපත්ති, රෝග ව්‍යසන, වසංගත එනවා. ඒකයි අපි නිතර පිරිත් කියන්නේ සත්‍ය ක්‍රියා කරන්න කියන්නේ ව්‍යසන වලින් පස්සේ ওই ගම් වතුර නායම් වැස්ස ඌට පස්සේ වසංගතෙන් ඉඳ තියෙනවා. සමහර වසංගත ලෝක ඉතිහාසයේ කියවනකොට සමහර වසංගත ඇවිල්ලා ලෝකයෙන් ජනගහණයෙන් භාගයක් අඩු වෙලා තියෙනවා. මෙරිලා රෝග වලින්. එදා බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටියා නම් විශාලා මහනුවර ඇතිවෙච්ච රෝග ව්‍යසනය මුළු දඹදිවම පැතිරෙන්න ඉඩ තිබ්බා. බුදුරජාණන් වහන්සේක විශාලාවෙන්ම නතර කළා. නැත්තම් පැතිරෙන්න තිබ්බා. ඒවට උදාහරණ කොරෝනා වදුර. ඇහැට පේන්නේ නැති වෛරසයකින් මුළු ලෝකෙම මිනිසුන්ගේ කටවල් වැහුවා. මාක්ස් වලින් කටවල් වැහුවා. ඥාතින් නැති වුණා. රෝග ව්‍යසන. ඉතින් ඕන්න විපත්ති. මිනිස්සේ කොච්චර අසරණ වෙනවද කියලා බලන්න.